හෙලෝ පුංචි යාළුවනේ අපි අද ලස්සන කතාවක් බලමුද? මේ කතාවේ නම තමයි එලීනා. දිනක් ලස්සන උදෑසනක පුංචි එලීනා එයාගේ පපිය එක්ක නිදාගෙන ඉඳී එලීනාගේ අම්මා ඇවිත් කතා කරා. එලීනාගේ අම්මා එලීනාට ගේ ඇතුළටම වෙලා ඉන්න කියලා වැඩට යන්න පිටත් වුණා. ඉතින් මේ පුංචි එලීනා මුළු දවසම ඉන්නේ හරිම පාළුවෙන්. එලීනාට මතක් වුණා පපිය එක්ක එළියට ඇවිදින්න ගියොත් හොඳයි කියලා. ඉතින් මේ දෙන්නා හරිම සතුටින් එළිය ඇවිදින්න ගියා. ටික දුරක් යද්දී එලීනා දැක්කා එයාගේ පපි නෑ කියලා. එලීනා හරිම දුකෙන් බයෙන් පාර හැම තැනම පපිව හෙව්වා. මේ වෙනකොට හොඳටම රෑ වෙලා. එලීනා පාරේ ඇවිදගෙන යද්දී ඈතින් පුංචි පපි දුවගෙන එනවා දැක්කා. එලීනාට හරිම සතුටුයි. එලීනා දුවගෙන ගිහින් පපිව බදාගත්තා. ඉතින් මේ දෙන්නා ගෙදර යන පාර දන්නේ නෑනේ. පාර අයිනට වෙලා සීතලේ වාඩි වෙලා හිටියා. එලීනාට හොඳටම සීතල හැදිලා ඉද්දී අම්මයි තාත්තයි ඇවිල්ලා එලීනාව හොස්පිටල් එකට එක්කන් ගියා. ඉතින් එලීනා එයා කරපු වැරද්ද පිළි අරගත්තා. එලීනාගේ අම්මාත් එදා ඉඳලා එලීනා එක්ක සෙල්ලම් කරන්න එළියට ගියා. ඉතින් ඔයාලත් අම්මයි තාත්තයි කියන දේ අහලා හැමදාම හොඳ ළමයි වගේ ඉන්න ඕන. Bye bye.